සැලරි ආව දවසේ රිච් හැබැයි මාසේ අන්තිමට පුව වෙන්නේ ඇයි? මාසෙට අපේ අතට එන ආදායම වැඩි කරගන්නේ නැතුව සේවිංග්ස් වැඩි කරගන්න පුළුවන් කිව්වොත් ඔයා පිළිගන්නවද? දැන්ම පිළිගන්න එපා. මම මේ කියන කතාව අහන්න ඊට පස්සේ පිළිගන්න. මම මේ කියන්න යන දේ ඔයා ස්ටුඩන්ට් කෙනෙක් වුණත්, එම්ප්ලොයි කෙනෙක් වුණත්, බිස්නස් ඕනර් කෙනෙක් වුණත් ගොඩක් වැදගත් දෙයක්. කවදාවත් අපේ ලයිෆ් එකේ බජට් ප්ලෑන් එකක් තියාගෙන වැඩ කරනවද අපි? ඒ කියන්නේ අපේ අතට එන සල්ලි සැලසුමක් ඇතුවද අපි වියදම් කරන්නේ? අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ අතට එන සල්ලි වියදම් කරන්න කලින් අපිට පුළුවන් නම් බජට් ප්ලෑන් එකක් හදාගෙන ඒ ප්ලෑන් එකට අනුව වියදම් කරන්න. අන්න ඒක එක උපක්‍රමයක් අපේ සේවිංග්ස් වැඩි කරගන්න. දැන් අපිට මෙහෙම ප්ලෑන් එකක් නැත්තම් මොකද වෙන්නේ? මෙහෙම ප්ලෑන් එකක් නැති වුණාම තමයි අපේ අතට එන සල්ලි ඉන්විසිබල් වෙන්නේ. ඒ කියන්නේ අපේ අතට එන සල්ලි පේන්නේ නැති වෙනවා. අර සමහර වෙලාවට කියන්නේ මේ සල්ලි වලට මොනවා වුණාද කියලා හිතා ගන්නවත් බැරි වුණා කියලා. අන්න එහෙම වෙන්නේ බජට් ප්ලෑන් එකක් නැතුව වියදම් කරපුවාම. ඊළඟට අපිට කරන්න පුළුවන් දේ තමයි ස්පෙන්ඩින්ග්ස් ට්‍රැක් කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ අපේ සල්ලි කොහෙද යන්නේ කියලා හොයලා බලන එක තමයි අපි මෙතනදී කරන්නේ. අපි සමහර වෙලාවට පුංචි පුංචි ගණන් කියලා වියදම් කරන දේවල් මාසේ අන්තිමට බලනකොට ලොකු ගාණක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි දවසට රුපියල් 300ක් වියදම් කරලා ස්නැක් එකක් කනවා කියලා හිතන්නකෝ. දන්නේම නැතුව දවස් 15කින් ඒක රුපියල් 4500ක් වෙලා. අන්න ඒ වගේ අපේ සල්ලි කොහෙද යන්නේ කියලා ආපස්සට ට්‍රැක් කරලා බලන එක තමයි මේ වගේ ට්‍රැක් සිස්ටම් එකකින් කරන්නේ. ඊළඟ වැදගත්ම දෙයක් තමයි අපි අපේ පර්සනල් ලයිෆ් එකට හරි එහෙම නැත්නම් අපේ ව්‍යාපාරයට හරි අපි දෙයක් මිලදී ගන්නකොට අපි ફોකස් කරන්න ඕනේ ක්වොලිටි එකද එහෙමත් නැත්නම් ක්වොන්ටිටි එකද කියන කාරණය. මෙතනදී මම කියන්නේ අපි වැඩිපුරම ફોකස් කරන්න ඕනේ ක්වොලිටි කියන දේ. ඒකට හේතුව තමයි මිල අඩු බාල දෙයක් අරගෙන දිගින් දිගටම නඩත්තු කර කර භාවිතා කරනකොට ඒකට යන වියදම වැඩි. හැබැයි මිල ටිකක් වැඩි වුණත් ක්වොලිටි දෙයක් අරගෙන පාවිච්චි කරනකොට ඒකට යන නඩත්තු වියදම අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒක කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම කාලයක් යනකම් ඇත්තටම කියනවා නම් නඩත්තු වියදමක් නැහැ. අපි හැමෝටම ඕනේ පොහොසත් ජීවිතයක්. ඒ වගේ පොහොසත් ජීවිතයක් ලබා ගන්න අපි මොකද්ද කරන්න ඕනේ? අපේ ඉන්කම් එක වැඩි කරගන්න ඕනේ. හැබැයි අපේ ඉන්කම් එකත් එක්කම අපේ එක්ස්පෙන්සස් වැඩි වෙනවා නම් අපි කොච්චර අපේ ඉන්කම් එක වැඩි කරගත්තත් වැඩක් තියනවද? වැඩක් වෙන්නේ නැහැ. හැමතිස්සෙම එක්ස්පෙන්සස් වැඩි නම් ඉන්කම් එකට වඩා මාසෙට මිලියන් ගාණක් හෙව්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි හුඟක් වෙලාවට ෆෝන් එකේ ඒ වගේම වෙනත් දේවල් වල කාලය කොච්චර නාස්ති කරනවද? මේ අපි නාස්ති කරන කාලය සල්ලි කියලා කවුරුත් හිතන්නේ නැහැ. හැමතිස්සෙම ටයිම් සමානයි මනි. එනිසා ඔයා ඊට පස්සේ කාලය නාස්ති කරනවා නම් සල්ලි නාස්ති කරනවා කියලා හිතාගෙන කාලය නාස්ති කරන්න. ඊළඟට මම තව දෙයක් කියන්නම්. මේකට අපි කියනවා 48 hours desire rule කියලා. මේක සයිකොලොජි එකත් එක්ක යන concept එකක්. ඒ කියන්නේ අපිට මොනවා හරි උවමනාවක් එහෙම නැත්නම් මොනවා හරි want එකක් මිලදී ගන්න ඕන නම් මේකෙදි කියන්නේ පැය 48ක් ඒක මිලදී ගන්නේ නැතුව ඉන්න කියලා. එතකොට ඒක මිලදී ගන්න තියෙන උවමනාව 70%ක් පමණ අඩු වෙන්න සම්භාවිතාවයක් තියෙනවා කියන එක තමයි මේකෙදි කියන්නේ. මම මේ දැන් කියන්න යන කාරණේ කියන්නේ විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ බිස්නස් එකේ තියෙන money wasting අඩු කරගන්න. ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එකේ money waste වෙනවා නම් ඒකට මෙන්න මේ ස්ට්‍රැටජි එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී කරන්න තියෙන්නේ ඔයා මොනවට හරි වියදම් කරන්න යනකොට ඔයාගේ බිස්නස් එකේ මොනවට හරි ඔයා ස්පෙන්ඩ් කරන්න යනකොට මෙන්න මේ ප්‍රශ්න තුන අහන්න. පළවෙනි එක තමයි මේ එක්ස්පෙන්ස් එක නිසා ඉන්කම් එකක් ජෙනරේට් වෙනවද කියන එක. දෙවෙනි එක තමයි මේ එක්ස්පෙන්ස් එක නිසා ක්වොලිටි ඉම්ප්‍රූව් වෙනවද කියන එක. ඊළඟට ඔයාට අහන්න පුළුවන් මේ එක්ස්පෙන්ස් එක නිසා ටයිම් සේවින් කාලය ඉතුරු වෙනවද කියන එක. ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එකේ ඔයා මොනවා හරි එක්ස්පෙන්ස් එකක් කරනවා නම් මෙන්න මේ ප්‍රශ්න තුනටම උත්තරේ නැහැ කියලා නම් එන්නේ ඔයා එක්ස්පෙන්ස් එක කරන්න එපා.
තවත් කාරණයක් මම කියන්නම්. අපේ බිස්නස් එකේ expenses අපට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි vanity expenses සහ revenue expenses කියලා. vanity expenses කියන්නේ මොකක්ද? ඔය business cards, office decorations වගේ ඍජුවම income generate කරන්න සම්බන්ධ වෙන්නේ නැති වියදම් වලට තමයි vanity expenses කියලා කියන්නේ. ඊට පස්සේ මේ revenue expenses කියලා කියන්නේ මොකක්ද? revenue expenses කියලා කියන්නේ sales tools, skill training, marketing test වගේ sales වැඩි කරන්න එහෙම නැත්නම් income generate කරන්න ඍජුවම සම්බන්ධ වෙන වියදම් revenue expenses කියලා කියන්න පුළුවන්. එතකොට අපේ business එක ඇතුලේ අපිට පුළුවන් නම් අර මම කියපු vanity expenses අඩු කරලා revenue expenses වැඩි කරන්න අන්න ඒකත් savings වලට හොඳ strategy එකක්. හරි. ඊළඟට මම කියන්නම් අද මම කතා කරන ඔයගොල්ලන්ගේ money wasting අඩු කරලා savings වැඩි කරන අන්තිම strategy එක. මේක හුඟක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලගේ personal life එකට. ඒ කියන්නේ මෙතනදී අපිට පුළුවන් අපේ expenses ටික income එක ආපු දවසේම categorize කරගන්න. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපිට මාසේ අපේ income එක අතට එනකොටම අපිට එන happy එකත් එක්ක අපි අවශ්‍ය දෙයටයි අනවශ්‍ය දෙයටයි හැම දෙයකටම වියදම් කරනවා. හැබැයි ඒ යන වියදම කිසිම calculation එකක් කරන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් නම් income එක ආපු දවසේම අපේ month එකේ expenses ටිකට income එක category කරගන්න අන්න ඒක ගොඩක් වටිනවා. එතකොට මෙතනදී ඔයා ඒ අදාළ වියදම කරන්නේ ඒ වෙන් කරපු කැටගරි එකකින් විතරයි. දැන් උදාහරණයක් විදිහට ඔයා ට්‍රාන්ස්පෝර්ට් වලට යම්කිසි මුදලක් වෙන් කරා නම් ඔයා හැමදාම ට්‍රාන්ස්පෝර්ට් වලට යන වියදම ගන්නේ ඒ වෙන් කරපු කැටගරි එකකින් විතරයි. වෙන ඒවට වෙන් කරපු ඒවා ගැන ට්‍රාන්ස්පෝර්ට් වලට ගන්න බෑ. ඉතින් මේකට ඕන තරම් මැච් වෙන වොලට්ස් ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙළඳපොලේ තියෙනවා. අන්න ඒ විදිහට ඔයාගේ monthly income එක ආපු දවසේම ඔයාට කැටගරි කරගත්තොත් savings වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ටාගට් එකක් තියාගන්න ඕනේ ඒ එක්ස්පෙන්සස් වලට වෙන් කරපුවා ගැනොත් යම්කිසි ප්‍රමාණයක් මාසේ අන්තිමට ඉතුරු කරගන්න. මේ දේ කරලා බලන්න අනිවාර්යයෙන්ම මාසේ අන්තිමට ඔයාගේ සේවිංග්ස් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම මේ කියපු දේවල් දිගින් දිගටම කරගෙන යනකොට ඔයාලට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ දින සේවිංග්ස් ප්‍රමාණයන් ගැනත් අපි ඉස්සරහට කතා කරමු. බිස්නස් channel එක follow කරලා subscribe කරලා තියාගන්න. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.